අයිබෝවන් දකුණේ සුන්දර මිනිස්සුන්ට ආවේනික වෙච්ච ගොඩක්ම අය දන්නේ නැති අමුතු බීමක් වගේම කෑමක් ගැන තමයි අද වීඩියෝ එක අරන් ඉන්නේ. මේක ගොඩක්ම ප්‍රසිද්ධ රත්ගම හික්කඩුව පැත්තේ තමයි. ඒ කට්ටියන්ට ආවේනිකම දෙයක් තමයි මේ සීනි වඩිච්චි කියන්නේ. මුලින්ම කියන්න ඕන මේක හදන්නේ නම් ඔරිජිනල් විදියට තැඹිලි ගෙඩියකින් නෙවෙයි කුරුම්බ වලින්. මේ වෙලාවේ කුරුම්බ හොයාගන්න නැති හින්දා මම මේක තැඹිලි ගෙඩියකින් තමයි හදන්නේ. ඔය පේන විදියට තැඹිලි ගෙඩිය මුලින්ම ඔය විදියට කපාගෙන තැඹිලි වතුර ටික වෙන කෝප් එකකට දාගන්න. දාගෙන ඇතුලේ තියෙන වෑවර ඒ ටිකත් හූරගන්න. දැන් අහන්න එපා මේ විදියට මේක කපා ගන්න ඕනද කියලා. ඔව් මේ විදියටම කපා ගත්තොත් හොඳයි. මොකද මේක පැයක් විතර වහලා තියන්න ඕන. දැන් මම මේකට පොඩි නෙක්ටර් බෝතලයක් යොදා ගන්නවා. ඔයාලට නෙක්ටර් බොන්න කැමති නැත්නම් ඔයාලට පුළුවන් පළතුරු, ඒ කියන්නේ පත්තක්ක වලින් මේ වර්ණයම ගන්න පුළුවන්. දැන් මම මේකට සීනි තේ හැඳි දෙකකුත් දාගන්නවා. මම නම් සීනි දෙකකට වඩා පොඩ්ඩක් අඩුවෙන් දාගත්තේ. ඒත් සීනි තේ හැඳි දෙකක් තමයි දානවා කියලා කියන්නේ. දාලා නෙට්ටෝ ටිකත් එක්ක හොඳට කවලම් කරගන්න. ඊට පස්සේ කඩේට ගිහිල්ලා දුවල බටර් විස්කෝතු පැකට් එකකුත් අරන් එන්නකෝ. මේ જાති බටර් විස්කෝතුම වෙන්න ඕනේ නැහැ. ඕන බටර් විස්කෝතකින් වැඩේ කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට බටර් විස්කෝතු ටිකක් ඇතුළට දාගෙන හැන්දකින් කොටාගෙන පොඩි කරගන්න ඕන. ඔය පේන විදිහටම වැඩේ කරගන්නකෝ. මේක ඉතින් ගොඩක්ම ප්‍රසිද්ධ මම අර කිව්වා වගේ රත්ගම හික්කඩුව පැත්තේ තමයි. මේක විවේකයෙන් ඉන්න වෙලාවට හදාගෙන බොන්න නියම බීමක්. ඒ වගේම කන්නක් තියෙනවනේ. හරිම රසයි. දැන් ආයෙත් පොඩ්ඩක් දාගෙන ඊට පස්සේ අර ඉතුරු කරගත්ත තැඹිලි වතුර ටිකත් මේකට දාගන්නවා. දැන් අර තැඹිලි ගෙඩිය පියනෙන් වහගෙන විනාඩි 30ක් විතර මේක තියන්නකෝ. තියලා බීලා බලන්න. නියමයි. පොඩි සැරගතියකුත් තියෙනවා. හැබැයි තිබහ නිවන්න නියමයි. ගිහින් එන්නම් බුත් සරණයි.